ඇත්ත වශයෙන්ම මම මේ කෙටි වීඩියෝ එක කරන්න ඕන කියලා තීරණය කරේ අපි ලෝකයේ වශයෙන් වැදගත් වෙන ඉතාමත්ම වැදගත් දෙයක් තමයි මේ සාමය සඳහා විදීම කියන පාගමන සංවිධානය වීම. අද වෙනකොට ඒක ආරම්භ වෙමින් තිබෙනවා. මම දැක්ක ඇතන් තැනකදී අපේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අපේ ඒ සමග අර රැගෙන ආපු සුනකයා ආදරණීය සතෙක් සුරතලෙක් ඒ සම්බන්ධයෙන් යම් මතවාද කට්ටිය ඉදිරිපත් කරන්නට පටන් ගන්න තියෙනවා කියන එක. සමහරට බොහෝ විට අපේ දළදා මාලිගාව සම්බන්ධෙත් ඔය වගේ මේ ඇතුන් සම්බන්ධයෙන් මේ සමහර සංවිධාන මේ වගේ ප්‍රශ්න මතු කරමින් තිබුණා. ඒ වුණාට මේක අපි ගන්න ඕනේ ඉතිහාසයේ ඉඳලා අපි ගත්තොත් මේ බෞද්ධ ආගම සහ මේ තිරිසන් සතුන් අතර තියෙන සම්බන්ධතාවය කියන එක මේ අලුත් කතාවක් නෙමෙයි. අපි ගත්තොත් එහෙම ඉතිහාසයේ බුදුහාමුදුරුවන්ගේ ඈත ඉතිහාසයේ ගත්තාම මහා සීලව නාගරාජය, වගේ කුරුංගමිගේ ජාතකය, ජවනහංස ජාතකය මේවා ගත්තාම මේවා ඉන්නේ සත්තු ගැන කියන්නේ ජවනහංස ජාතකය ගත්තොත් කුරුංගමිගේ ගත්තාම මුයි. ඉතින් මේ වගේ සතුන් සම්බන්ධයෙන් ඒ කියන්නේ ඒ සත්ව ආත්මවල පවා ඉපදීම තුළ යම් කල්පනාවක් යම් සාදුසිතක් ඇති කරගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක බුදුදහමේ හොඳ අපිට පෙන්නලා දෙනවා සාක්ෂි හැටියට. ඒ විතරක් නෙමෙයි අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලා සිද්ධාර්ථ වශයෙන් යන්නේ කන්තක අස්සේ අපිට. ආය අනිත් පැත්තට ගත්තාම බුදු වෙලා සංඝ ශාසනයේ යම් කැළඹීමක් ඇති වෙච්ච අවස්ථාවක පාර්ලී යවණයට වැඩියහම පාර්ලී යත සලකනවා. ඒ නිසා ඒ වගේම එවැනි අවස්ථාවක ඒ වගේම කුරුල්ලෝ, ඒ වගේම රිලව්, වඳුරු වගේ සතුන් බුදුරජාණන් වහන්සේට සැලකීම් කරපු බවට අපේ ඉතිහාසයේ බෞද්ධ ඉතිහාසයේ අපි දකිනවා. ඊළඟට ඒ විතරක් නෙවෙයි. අපි ගත්තාම මුචලින්ද නාගදරණය බුදු වෙලා 6 වෙනි දවස වෙනකොට මුචලින්ද නාගදරණය සම්බන්ධ කතා පුවත් අපිට එළියට එනවා. මහ විශාල වර්ෂාවක් කරනකොට මේ නාගරාජයා වෙන කොපියෙන් බුදුහාමුදුරුවෝ ආරක්ෂා කරා කියන එක. ඒ නිසා මේ අලුත් කතාවක් නෙමෙයි. බුදු සමයෙන් පසුව තියෙන ඇතැම් රජවරු පවා අපි ගත්තොත් එහෙම ධර්මාශෝක අධිරාජ්‍යය සතුන් වෙනුවෙන් ලෝකේ ප්‍රථම වශයෙන්ම රෝහලක් ඉදි කරනවා. ඒ විතරක් නෙමෙයි. ඊළඟට දේවානම් පියතිස්ස රජුව අභය භූමි සංකල්පය ඉදිරිපත් කරනවා. සතුන් නිදහසේ නොමරා අරින්න ඕන කියන එක. එතකොට මෙවැනි ආකල්ප මේ සියල්ලක් බුදුදහම හරහා ඉදිරියට දෙන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන දේ. ඉතින් මේ නිසා මේ තිරිසන් සතුන් අතර හෝ තිරිසන් සතුන් අතර පමණක් නෙවෙයි සියලුම සතුන් මේ සතුන් කිව්වම මේක හරි මේ ලෝකේ වසන සත්වයා මේක පෙනෙන නොපෙනෙන හැම පැත්තකම මේ සියලු සතෙක්ම බොහොම අවිහිංසාවකින් තොරව ඒ අයට නිදහසේ මිනිසුන් වගේත් එක්කම එකට ජීවත් වෙන්න ඕනේ පරිසරයක් තියෙනවා කියන එක දැවැන්ත පණිවිඩයක් දීපු දෙයක් තමයි මේ බුදුදහම කියලා කියන්නේ. ඒ නිසා වර්තමානයේ ගත්තත් අපිට තියෙන කදිම උදාහරණය තමයි අපි දන්නවා දළදා මාලිගාවේ රාජා හස්තිය. ගත්තහම අපි එක වීඩියෝ එකකදී අපි එක තැනකදී දකිනවා කරඬුව වඩමවාගෙන එනකොට අර පාවඩය යම් ඇකිලීමකට ලක් වෙලා තිබුණ තැනක් එයා පාවඩය හොඬෙන් සකසලා පිළිවෙලට වැහැගෙන එනවා. ඒ වගේම තාම දෙවන්ත භක්තියක් සහ අවබෝධයක් දැනීමක් ඇතුව තමයි රාජා කරඬුව වඩමවාගෙන ගියේ කියන බුද්ධාලම්බන ප්‍රීතිය කියන එක රාජාගේ හිතේ වර්ධනය වෙලා තියෙන නිසා අපිට අපේ පියවි ලෝකයේ තුල අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපිට දකින්න තියෙන තාමත්ම හොඳ සාක්ෂියක් තමයි ඒක. මේ සාමය සඳහා විදින පාගමනේ ගත්තහම අපේ හාමුදුරන් වහන්සේ සමග යන මේ සුරතල් සුනකයක් ඒ වගේ බොහොම ආදරණීය බැඳීමක් එක්ක තමයි එයා මේ යනවා. එයා සමහර විට දන්නේ නැහැ මම ලෝක සාමය වෙනුවෙන් මේ ඇවිදගෙන යනවා කියලා. හැබැයි එයා අපේ හාමුදුරන් වහන්සේත් එක්ක තියෙන බැඳීමත් එක්ක එයාත් ඇවිදගෙන මේ හාමුදුරුවෝ ටිකත් එක්ක බොහොම සතුටින් මේ ගමන යනවා. ඒ නිසා ඒක අපි ඒ ආකාරයෙන් දකිනවා මිසක් මම හිතනවා එතනින් එහාට දකින්න එක සුදුසු නෑ. මේ ලෝකේ වෙන්න ඕනේ දේවල් වෙන්න ඕනේ. යහපත් දේ වෙන්න ඕනේ. ඒවා විවිධාකාර එක දකින්න කෝණ වලින් මේවට අර්ථකථන සපයන එක තමයි මේවට තියෙන මහ විශාල අර්බුදයක් මත වෙලා තියෙන මේ රටවල් ඇතුළේ. අපේ රටවල් දිනු කරගන්නත් බැරි මෙන්න මෙහෙම සියලුම දේවල් වැරදි ලෙස අර්ථකථනය කරලා සමාජගත කිරීම නිසා මිනිස්සු උඩමග ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තවදුරටත් මේ වගේ වැඩ නොකර අපි මේ කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවයි කියන එක අපි ප්‍රාර්ථනා කරගෙන මේ වැඩේ කරගෙන යමු. ඒ නිසා මම හිතනවා මේ අනේ මචං කලබල වෙන්න එපා කවුරුත් මේකට. මේක කවුරුත් කලබල වෙන්න ඕනේ දෙයක් නෙවෙයි. මේක හරිම උපේක්ෂාශීලීව මේ දෙස බලා බොහොම ආදරෙන් කරුණාවෙන් බලාගෙන ඉඳලා මේ ලෝක සාමය වෙනුවෙන් මේ යන පාගමන සාර්ථක කරගන්න අපි දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන එක තමයි අපි කරන්නේ. නිසා මම යම් කොටසක් ඒ සම්බන්ධයෙන් යම් මතවාද ඉදිරිපත් කරනවා තවදුරටත් අපේ රට මෙන්න මේ වගේ මේ ගොබ්බ අදහස් වලින් බේරගෙන වැඩ කරමු කියන එක තමයි මම ඇත්තටම යෝජනා කරන්නේ. ඒ නිසා ස්තුතියි බුදුදහම කියලා කියන්නේ මේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා අපි කල්පනා කරන දෙයක්. ඉතින් ඒකේ ඕනෑම සත්වයක් එකට ගැටෙනවා නම් ඒ ගැටෙන සත්වයන් එක්ක සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව හැම කෙනෙකුම ජීවත් වීමට තියෙන අයිතිය සුරැකී දෙන තාම අහිංසාවාදී දහමක්. ඒ දහම විතරක් අපි මෙතනදී සැලකිල්ලට ගමු කියන එක මම මේ වෙලාවේ අවධාරණයෙන් යුතුව කියා සිටිනවා.